CCTV රූපරාම මගින් මොහු එම සැකසිතන තැනැත්තා සමග සිටින බවක් හෙළිවී තිබුණා. එම නිසාම ඔහුගේ හැම මූමන්ට් එකක්ම නෝර්ත් කොරියාවට සම්බන්ධ මීඩියා එකකින් මොහු කුමක්ද කරන්න කියා ඔත්තු බලාගෙනම සිටියා. ඔහු රටින් පිටවී සිටියත් නෝර්ත් කොරියාවේ රජයත් සමග සම්බන්ධ වී තමයි පැමිණ සිටියේ. එම නිසාම ඇමරිකාව කල්පනා කරේ නෝර්ත් කොරියාවේ තිබෙන ඉතාමත් රහසිගත තොරතුරු මොහුගෙන් දැනගන්නව හැරෙන්නට වෙන කෙනෙක් අපට නොමැති යනුවෙන් සිතා කිම් ජොන් නාම් සමග තවතවත් ලගින්ම ආශ්‍රය කරන්නට පටන් ගත්තා. කිම් ජොන් උන් අවුරුදු කිහිපයකට උඩදී චයින රටත් සමග මිතුරුකමකින් ආශ්‍රය කරගෙන පැමිණ සිටියා. එම නිසාම චයිනාවල සමහරක් මීඩියා මොහුට විරුද්ධව කියා සිටියේ ඔබලාගේ රහස් තවමත් රහස් විදියට නැත යනුවෙන් කියා සිටියා. කිම් ජොන් උන්ගේ රතුකට්ට පනින්නත් මෙයත් එක කාරණාවක් වී තිබුණා. එම නිසාම කිම් ජොන් උන් ඔහුගේ විලාසයෙන්ම කිම් ජොන් නාම්ට ඒ කියන්නේ ඔහුගේ එක කුස උපන් සහෝදරයටම උත්තර බදින්න තීරණය කරනවා.